දෙවියන් වහන්සේට ස්තුති වේවා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට ආශිර්වාද. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. උන්වහන්සේගේ උපත ගැන මේ දවස් කීපය තුළ අපි මෙනෙහි කරනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ බලය අපට ලැබෙන්නේ මේ දෙවියන් ක්‍රිස්තුස් වහන්සේගේ උපත කරුණු කොටගෙන. උන්වහන්සේ මේ ලෝකෙට ආවේ නැත්තම් අපට ගැලවීමක් ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ අප වෙත ආවේ ජීවිතය පූජා කිරීම සඳහා. අපි උන්වහන්සේගේ වචනය නැවතත් මෙනෙහි කරලා බලමු. ලූක් පොතේ පළවෙනි පරිච්ඡේදයේ තමයි මේ උන්වහන්සේගේ උපත ගැන ගොඩාක් කතා කරන්නේ. ඒ නිසා අපි පහුගිය දවසකදී කතා කරා ලූක් පළවෙනි පරිච්ඡේදයේ 37 වෙනි වගන්තියේදී මරියතුමී සැක කරනවා මේක කොහොමද වෙන්නේ කියන. එතකොට දේව දූතයා කියනවා දෙවියන් වහන්සේගෙන් එන පිටත් වෙන වචනයක් කවදාක්වත් බලරහිත වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ 38 ලස්සන දෙයක් මරියතුමී කියනවා. මේක තමයි අපේ ජීවිතයට අවශ්‍යම දේ. අපිත් මේ වගේ වෙන්න ඕන. මරියතුමී කියනවා මරියා කියනවා බලව මනව මම ස්වාමින් වහන්සේගේ දාසිය. ඔබගේ වචනය ලෙස මට වේවාවයි කීවේය. හාලෙලුයා. මම දෙවියන් වහන්සේගේ දාසය. හාලෙලුයා. ඒ කියන්නේ ඔබ වහන්සේගේ දාසයෙක් වන මම ඔබගේ වචනය අනුව මගේ ජීවිතයේ සියලු දේම වෙන්න සලස්සන්න කියලා. ඔබට කියන්න පුළුවන්ද මේ? මට කියන්න පුළුවන්. මේ නත්තල් කාලේදී අපි දැනගත යුතු දෙයක් තමයි දෙවියන් වහන්සේගේ වචනය අනුව සියල්ල අපගේ ජීවිතේ වෙන්න අපි ඉඩ අරින්න ඕන. ඒකට කොහොමද කරන්නේ? ඒක කොහොමද වෙන්නේ? අපි වචනය කියවන්න ඕන, වචනය මෙනෙහි කරන්න ඕන, වචනයට කීකරු වෙන්න ඕන. එවිට අපි දකිනවා දෙවියන් වහන්සේගේ කැමැත්ත අපගේ ජීවිතවල සිදු වෙනවා. ජේසුස් වහන්සේ ඔබට ආදරේ. උන්වහන්සේ ළඟදීම පැමිණෙනවා අපව ගෙන යන්න. ජේසු පිහිටයි. ඔබත් එක්සත් එමීර් රාජ්‍ය තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් නම් පහත දැක්වෙන අංකයට ඇමතීමෙන් ඔබට අප හා සම්බන්ධ විය හැකියි.